ජාත්‍යන්තරය දිනන්න නම් ලොකු කර්මාන්ත ශාලා ලොකු සල්ලි ලොකු වාහන ලොකු දේවල් ඔක්කොම ලොකුවට තියෙන්න ඕන කියලා අපි හිතන්නේ නේ. හැබැයි ගෙදරක එක කාමරයකින් පොඩියට පටන් ගන්න. අද වෙද්දී ලෝකේ පුරාම රටවල් ගානක තමන්ගේ නිෂ්පාදන බෙදා හරින කෙනෙක් ඉන්නවා. අපේම රටේ අපූර්ව ව්‍යාපාරයක් තියෙනවා. ඒ ගැන තමයි මේ විස්තරය. මේ ඇවිල්ලා කුරුවිට එරත්න ලස්සකන්ද ගමේ තියෙන අභිමානී නිෂ්පාදන ආයතනය. බලන්නකෝ මේ ආයතනයෙන් නිෂ්පාදනය කරන නිෂ්පාදන. මේ දේශීය නිෂ්පාදන ලංකාවට විතරක් නෙමෙයි. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කොරියාව, ජපානය, රුමේනියාව, ඉන්දියාව, වියට්නාමය සහ කටාර් වගේ රටවල් ගොඩකටත් යවනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන ආයුර්වේද ආයතනවලට තොග පිටින් ඖෂධ වර්ග දෙන්නෙත් මේගොල්ලොම තමයිලු. ඒ සඳහා අවශ්‍ය කරන තෙම්බු, හීන්බෝවිටියා වගේ ඖෂධීය පැලවගාවනුත් පවත්වාගෙන යනවා. මේ ව්‍යාපාරය නිසා අද වෙද්දී කෙලින්ම 30 දෙනෙකුට වගේම පොඩි යන්ත්‍ර පාවිච්චි කරලා දිස්ත්‍රික්කය පුරාම බඩු වේලලා දෙන තවත් සබ් සප්ලයර්ස්ලා 18 දෙනෙකුටත් ජීවන මාර්ගයක් හැදිලා තියෙනවා. එහෙම වුණාට මේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ එහෙම ලෙහෙසියෙන් නම් නෙමෙයි. MG හේමසිරි කරුණාරත්න මහත්තයා තමයි මේ ව්‍යාපාරයේ හිමිකරු. ඔහු මේ ගමන පටන් අරන් තියෙන්නේ කොවිඩ් වසංගතය නිසා රටම වහලා තිබුණ දවස්වල. 2019 අපි මේ වැඩේ පටන් ගන්නෙදිම රටේ තිබුණේ බිඳ වැටෙන ආර්ථික තත්ත්වයක්. කොවිඩ් කාලයත් එක්ක රට වැටලා තිබුණු තත්ත්වෙත් එක්ක අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා සහ ආර්ථික සැලසුම් අපි සාකච්ඡා කරා. මේ ඉන්නවා වෛද්‍ය සාලින්ද කරුණාතිලක කියලා වෛද්‍යවරයෙක්. එතුමා අපිට කතා කරා ආහාර සංරක්ෂණය සම්බන්ධයෙන් වැලි කොස් යටවත් අඩුම ගානේ බැරල් 3-4ක දාමු කියලා. යන්ත්‍රයක් ගෙනලා විජලන යන්ත්‍රය. ගමේ ගස් යට වැටෙමින් කුණු වෙමින් යන කොස් යටයි කොසුයි වේලන්න පටන් ගත්තා ටික ටික. ඒක පටන් ගන්න ටික කාලයක් යනකොට අර වේලපු කොස් යට ටික සහ කොස් ටික පුස් ගන්න පටන් ගත්තා. මම වහාම ක්‍රියාත්මක කරද්දී පුහුණුවක් ලබා ගත්තා. මම ලංකාවේ තියෙන විශේෂයෙන්ම කවුරුත් නොකරන දුර්ලභ ඖෂධ ಜಾති තේපානයන් සම්බන්ධයෙන් මම අධ්‍යයනය කරා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපි විවිධ නිෂ්පාදන හඳුනා දෙන්න පටන් ගත්තේ. හැබැයි මම කියන්න මොන දෙයක් තමයි මම මේක තනියම කරේ නැහැ. අපේ ගමේ ඉන්න 4-5 දෙනෙක් එකතු කරන ඔවුන්ටත් මේ දැනුම හැදුම මම ලබා දීලා ඔවුනුත් මේ යන්ත්‍රෝපකරණ ගන්න මම යොමු කරලා ඔවුනුත් එක්ක සාමූහික ගමනක් හැටියට තමයි අපි මේ ගමන එමින් සහ එන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට ආවේ. වෙළඳපොළ අපි හොයාගත්තේ 80%ක්ම සමාජ දාලා තුලින්. මේ වෙලාවේදී මම ඔබට කියන්නේ ලංකාව කියන්නේ සම්පත් ගොඩක්. අපේ වටපිට බැලුවොත් මේකේ මිල කළ නොහැකි කිසිම දෙයක් නැහැ. හැම දෙයකටම මිලක් තියෙනවා. එන්න උදේ ඉඳලා රැ වෙනකම් මහන්සි වෙන අපිට අපේම කියලා ව්‍යාපාරය ඔබ හිතන්න ඔබ ඇඟලුම් කම්මලක සේවයට යනවා කියලා උදේ 6ට ගියාම හවස 6 වෙනකන් ඒක ඇතුළේ. ඉර දකින්නේ බොහොම කලාතුරකින්. හැබැයි ඔබ එහෙම දකින්න කාලය තුල ඔබ තවමත් මාසික වටපොට හිර වෙලා. කතා කරන මමත් රාජ්‍ය සේවකයෙක්. හැබැයි මම මේ රාජ්‍ය සේවකයෙක් හැටියට මේ ගමන ඇවිත් තියෙනවා අද ව්‍යවසායකයෙක් හැටියට. ඔබටත් ඔබේ ව්‍යවසායක සිහිනය සැබෑ කරගන්න ඔබ කරන තනතුර රාජකාරිය ඔබේ රාජකාරී ස්වභාවය අදාළ වෙන්නේ නැහැ. මේ වටපිටාව තියෙන සම්පත් ටික මුදල් බවට ඩොලර් බවට පත් කරන්න ඔබ තුලම මේ අවශ්‍ය කරන දියුණුවේ සංකේතය සහ අරමුණ තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි කොවිඩ් සමයේදී පුංචි කාමරයකින් පටන් ගත්ත පුංචි ව්‍යාපාරය හේමසිරි මහතා ව්‍යවසායකයෙක් බවට පත් කරලා අද ලෝකෙම දිනපු ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙන්නේ. Tamanගේ ගමටත් මුළු රටටත් මේ විදිහට ආදර්ශයක් දෙන ගමන් දේශීය දේවල් වලට ලෝකෙම වටිනාකමක් අරන් දෙන මේ වගේ දේශීය ආයතන ඇත්තෙන්ම විශාල වශයෙන් ඇගයීමට ලක්විය යුතු ආයතන. ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්න හැමෝටම ආදර්ශයක් වෙන්න තමයි මේ දේශීය ව්‍යාපාරයේ කතාව අද මේ විදිහට ලෝකයා අපේ ලෝකයින්ට කිව්වේ.